guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මං ආයෙම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ vlog එක තමයි මං මෙල්බන් වල කරපු පළවෙනි vlog එක. ඉතින් මේකේ තියෙන්නේ අවුරුදු දවස්. ඉතින් අවුරුදු දවස් වගේම නිවින්ගේ බර්ත්ඩේ එක තිබ්බෙත් ඒ දවස් වලමයි. ඉතින් දවස් කීපයක එකතුවක් තමයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් මම ඊට කලින් දාපු vlog එක තමයි මගේ first time මම fly කරේ තනියම ඕස්ට්‍රේලියාවට ආවේ කොහොමද කියන vlog එක. ඉතින් ඒකත් දැම්ම ගිහින් බලන්න ඔයගොල්ලෝ තාම බැලුවේ නැත්තම්. නිවින්නාව කොණ්ඩේ කපන්න. අපි මේ දැන් shopping mall එකකට ඇවිත් ඉන්නේ. බලමු දෙවියන් කියන මේ මම අද eyebrows හදන්න හිතාගෙන ඉන්නවා. බලමු අද මොකද වෙන්නේ කියලා. මට කතා කරන වීඩියෝ එකක් ගේන්න පළවෙනි සැරේ මම හිතන්නේ මේ vlog එකකින් ඉතින් ඉස්සරහට ගොඩක් ලස්සන vlogs අරගෙන යමු. නිවින් කොණ්ඩේ කපන තැනට මෙතන තියෙන්නේ. බලමු එයා පටන් ගන්නද කියලා. එයා පටන් ගත්තේ නැති නිසා මම පොඩ්ඩක් window shopping කරන්න ගියා. එයා කොණ්ඩේ කපන එක මම හිතන වාඩි වෙලා ඉන්නවා කියලා හිතුවට මට එන කම්මැලි. ඉතින් මං ආයෙම ගියා එක තියෙනවානේ shopping කරන්න ගොඩක් shops. ඉතින් මං ගියා පොඩ්ඩක් බලන්න. ගිහිල්ලා හැබැයි මට ඇඳපු එක ඇඳුමක්වත් ඒක try කරපුව එකක්වත් හරියගෙන හැබැයි දෙකක් විතර තිබ්බ නිකන් අවුලක් නෑ වගේ. ඉතින් මං හිතුවා හැබැයි ඒකත් නිවින්ගෙන් අහලා ලස්සනයිද කියලා අහලාම ගන්නවා කියලා. ඉතින් බලමු මම මොනවද ගත්තේ කියලා මම ඉස්සරහට වීඩියෝ එකේ පෙන්නනවා. වෙනලා මේක් නේ ඇවිත් තියෙන්නේ. හරිද මම ඇඳලා දැලුවා. අනේ මනසෙත් නැහැ. හරිද? ඒ උනාට එකක් තියෙන. ඉතින් මේ shopping mall එකට ආවොතින් අපි අනිවාර්යයෙන්ම මේ bubble tea shop එකට එනවා. හැබැයි අද මම ගත්ත drink එක නම් bubbles තියෙන එකක් නෙමෙයි. මට මතක විදිහට Oreo milk tea හරි හැම එකක් ගත්තේ. නිවින් නම් හැමදාම ගන්නේ Thai milk tea එක. ඉතින් මං අනේ මේ දවස්වල try කරනවා මට හොඳටම හරියන bubble tea එක මොකක්ද කියලා. හැබැයි මට තාම හරියන එකක්වත් set උනේ නෑ වගේ තමයි. මේ කඩේ නෙමෙයි වෙන කඩේක එකක් set වෙලා තියෙනවා bubble tea. ඒ වුණාට මේක නම් set උනේ නෑ. මේක bubble tea නෙවෙයි. set උනේ නැහැ. මේ බලන්න මං ඔගේ reaction එකේ තියෙනවා ඒක set උනේ නෑ කියන එක. ඊට පස්සේ අපි ආවේ eyebrows හදන්න. හැබැයි නිවින් කිව්වා කොණ්ඩේ ටිකක් කපමු. ඔයාගේ දැන් ඇවිලා අනික split ends නුත් තියෙන හින්දා කියලා. ඒ වගේම මගේ ඉස්සරහට අර පොඩක් කපලානේ තිබ්බේ. ඒක මට තව චුට්ටක් කොට කරගන්නත් ඕන වෙලා තිබුණේ. මොකද වෙඩින් එකෙන් ඒ කලර් කරලා ඒවෙන් පස්සේ මුකුත්ම කොණ්ඩේට ආයිමක් කරලා තිබ්බේ නැහැ. ඉතින් හින්දා චූටි කට් එකකුත් කරා. ඒ වගේම මෙතනින්ම eyebrows උත් හදාගත්තා. මම කොණ්ඩෙත් කැපුවා. eyebrows උත් හදාගත්තා. මේ හරි එහෙනම් දැන් යන්න. මම තාම බඩු වගේකුත් ගත්තා price line එකෙන්. මේ පෙන්නන්න. ඔව් නෑ.
මෙතනින් ගත්තා නයිසිනමයිට් එක. මම මේක ගෙදරදී යූස් කරා. ඇත්තට මේක කොට හොඳයි. මේක මම මේකත් ගත්තා. ඊට පස්සේ ගත්තේ මේක ටිකත් මේක මට නෙවෙයි. මොනවාද ස්ක්‍රබ් එක. එච්චරයි. මේක තමයි මම ට්‍රයි කරන්නේ. තව මම මේ අර කලින් try කරේ ඒකේ ෂොප් එකේ නම වැලිග. ඒකෙන් මම ගත්තා මේ මගේ කට්ටිය හරියට මේ small XS double XS small double XS ඒ වගේම කොහෙන්ද ගන්නෙ අර මෙහි පොඩක් මේ දැන් අපි small ඇන්දත් මේ ලංකාවේ මෙහි නිකන් 2XS එහෙම XS එහෙම තමයි මෙහි අඳින්න වෙන්නේ. නැත්නම් kids section එකේ ඒවත් අඳින්න පුළුවන්. ඉතින් මේක නම් හැබැයි මේ වැලි ගර්ල් එකේ එක නම් මම small ගත්තේ. මේක ගත්තා. මේ ටික ටික වගේ එකක්. ඊට පස්සේ මම තව මේ tank top එක ගත්තා. මේක තියෙන්නේ මේ small to medium කියලා. හැබැයි ඒකත් fit එකට තියෙනවා. ඒක ගත්තා. එච්චරයි අද ගත්තේ. මේ ඉතින් අපි ගෙදරට ගිහින් අපි දැන් ආයිම මෙයාගේ ගෙදර යනවා. දැන් වෙලාව 5:30යි. හැබැයි පොඩ්ඩක් අවුයි. මේ දවස්වල හරියට සීතල වෙන්න ඕන නේද? එනනම් මේ අවුයි. නෑ තාම නෑ තාම පොඩ්ඩක් හිතුනේ. දැන් මේ යන ගමන් ඉන්නේ. මොකටද අපි යන්නේ? එයාලා බාබකියු එකක් දානවා. තව ප්ලස් ඒ බෝසෙක් ඉන්නවා. අන්න විශේෂයෙන්ම යන්නේ බෝසාවකට තර කරන්න බලන්න. ඉතින් ළඟ ඉන්නේ ටිකද? කියන්න මම බෝසාව පෙන්නන්න ආවද? අත වැදුනද? යා. What's wrong? තියෙන්නේ නිවිගේ සර්ප්‍රයිස් එක. එයාගේ යාළුවෝ ටිකත් එහෙමම ආයිම අපේ ගෙදර එන්න ආවා. එයා මොකද නිවිනම තමයි කතා කරේ කාඩ් ප්ලේ කරන්න යන් කියලා. Oh shit. Did you know? Thank you. ඉතින් මේ නිවින්ගේ බර්ත්ඩේ එකට කලින් දවස ඇත්තටම කියනවා නම් මොකද අපිට බර්ත්ඩේ එක දවසේ අවුරුදු උත්සවයකට යන්න තියෙනවා එකක්. අනිත් එක එයාට බර්ත්ඩේ එක දවසේම සර්ප්‍රයිස් එකක් දෙන්න ගියොත් එයා නිකන් එක්ස්පෙක්ට් කරයි වගේනේ. ඉතින් මට අර නිකන් ටෝටලි සර්ප්‍රයිස් දෙන්න ඕන හින්දා මං හිතුවා මේ කලින් දවසට දාගන්නවා කියලා. ඒ වගේම හැමෝන්ටම ලේසි දවසකුත් වෙච්ච හින්දා. ඉතින් කොහොම හරි එයා එතනම සර්ප්‍රයිස් වුණා. මොකද එයා යාළුවා ගෙදර ගිහිල්ලා එයා තමයි යාළුවෝ ටික අපේ ගෙදර යන් කියලා එක්කගෙන ආවේ. ඉතින් එයා හිතුවේ නෑ හින්දා කවුරුත් මේක දැන් දන්නවා එහෙම මොකද කියලා එයාට තේරුනේ නැහැ. කොහොම හරි ලස්සන්ට එයාගේ බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරා. ඉතින් අපි Birthday to you. Happy birthday to you. Happy birthday dear Nivin. Happy birthday to you. Hey, hip hip hooray. Hip hooray.
ඊට පස්සේ ඉතින් අපි ගේම්ස් ප්ලේ කරා එක මාෆියා යූනෝව ප්ලේ කරලා කොහොම හරි නයිට් එක නම් මාරම ෂෝක්. ඉතින් ඊට පස්සේ දවසේ අපිට තිබ්බා අවුරුදු උත්සවයකට යන්න. කොහෙද යන්නේ? අවුරුදු උත්සවයට. අවුරුදු ගානකට පස්සේ ආවා. මං කිව්තාවේ. මං කිව්වා තාත්තේ ඉතින් මේ අවුරුදු දවස අපි පුළුවන් විදිහට නැකත් ඔක්කොම ටික කරා. ඒ වගේම මායිනන්ගේ පුළුවන් විදිහට කැවිලිත් හැදුවා. අපි ගෙදර හැදුව කොකිස්, එතකොට මුං කැවුම්, පොල් ටොපි ඒ වගේම හැදුවා. ඊට පස්සේ ඉතින් අවුරුදු දවසේ කිරිබත්, ලුණු මිරිස් ඒවත් හැදුවා. ඉතින් මේක තමයි අපේ අවුරුදු මේසේ. ඊට පස්සේ අපි චුටි කෑම වගේක් හදාගත්තා අපේ යාළුවන්ට ගෙනihin දෙන්න. ඉතින් මං කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා මං ඕස්ට්‍රේලියාව වලට ආවේ කොහොමද කියලා තනියම. ඉතින් ඔයගොල්ලෝ ඒකත් බලන්න. ඒ වගේම thank you so much අද වීඩියෝ එක බැලුවට. bye.